Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අපි මේ පාර ආවේ නුවරඑළිය ට්‍රිප් එකක්. නුවරඑළිය ගියාට අපි ගමන වෙනස් වුණා. බදුල්ලේ ගියා. ඉතින් ඔන්නම තමයි අපි නුවරඑළියට ආවේ. අපි නුවරඑළියට ආවම තමයි අපි නැගිට්ටේ. මොකද නුවරඑළියට එනකම්ම හරි මහන්සියෙන් ආවේ කොළඹ ඉඳන්ම. ඉතින් දැන් නම් නුවරඑළිය කිට්ටුව මොකද මේ අපි යන තැන නවතැනට. අපි නවතින තැනට ඒ විදායක ගාවට යන්න පාරේ මේ. ඉතින් ලස්සන තැන් තිබුණා. මේ කඳු ඒව තමයි වීඩියෝ ගම පොඩි වීඩියෝ කෑලි වගේක් ගත්තා. පුළුවන් විදියට ගත්තා. ඉතින් හිමිගා ගත්තුව තමයි මගේ මේ දෙවනි පාර නුවරඑළිය ආපු. කලින් පාන්න ගොඩක් ඇවිද්ද මේ පාර විදින්න උනේ නැහැ ගොඩක් තැන්වල. ඉතින් ඔන්නම ආව අපි නවතැනට ආවට අපි මේක ගන්නේ උදේ ඊළඟ දවසෙත් උදේ. මොකද ඉත හයිනකොට රෑ මේක ටික. රෑ වෙනසම වෙස්සක් තිබ්බා. මේ දවස්වල වහිනවනේ. ඒක නිසා අපි ගන්න බැරුව ඊට පස්සේ උදේ තමයි මම මේ vlog එක ගන්නේ විලාහිකේ vlog එක ගන්නේ. මං කිව්වා මෙතන චූටි තැනක්. ලොකු හොටෙල නෙමෙයි ලොකු හොටෙල් නෙමෙයි ඉතින් අපි කෝටිපතියෝයි. ඉතින් මේ යාළුවෙකුත් ඉන්නවා. අපි ෆැමිලි එකේ විතරයි ආවේ. ඒක නිසා අපි පොඩි ඉරායක ගත්තා. මම හිතන්නේ මෙතන ගවර්න්මන්ට් කරන ජොබ්ස් කරන අය ඉන්න තැනක්. ඒගොල්ලෝ ගන්න තැන අනිත් අයට නෙමෙයි ගවර්න්මන්ට් අයට ගන්න තැනක් මේක. ඒ අම්මලා තමයි බුක් කරලා තිබුණේ මේක. ඉතින් කට්ටිය එකතු වෙලා උන්සිලා අපි හැමෝම වටේ ඒගොල්ලෝ බුක් කරපු නිසා හිතාවා. ඉතින් බුක් කරලා අපි ඉතින් හිටියා මෙහෙ. හරිම ලස්සන වරිතරයක් තියෙනවා. කොහේ ගියත් නුවරඑළිය ගිහම කොහොමත් ලස්සනයි. ඉතින් මගේ මේ දෙවෙනි පාරනේ. පළවෙනි පාර තරන්න දෙවෙනි පාර අපිට ඇවිදින්න උනේ නැහැ. මොකද එහෙම කිව්වොත් කලින් පාර අපි ගොඩක් තැන්වල ඇවිද්දා. ඒත් ෆැමිලි එකේ ඇත්ත කියලා. ඒක රිපාල් වෙරිසන් බංගලාව හෝඩන් ප්ලේන්ස් ලෝකාන්තේ වැගියා. මේ පාරේ යන්න උනේ නැහැ ඒක. ගොඩක් තැන්. මේ තමයි අපි පොඩි නවතැන. එතෙන් තමයි මම පෙන්නන්නේ මේ සාලේ ටීවී එකෙන් දෙනවා ඒ වුණාට අපි ටීවී බලන්නේ නැහනේ. ටීවී බලන්නේ ආවේ නුවරඑළිය. ඉතින් මේ තමයි ඉතින් අපි මේ රූම් ටුවර් එකක් වගේ මේක ටික. එහෙම නෙමෙයි. අනික මේ පෙන්නන්නේ කට්ටියත් එක්ක ඉතින් අපි මම රූම්ස් දෙකක් බුක් කරා. මේ අපේ මම හිටිය රූම් එක මම විතරක් නෙමෙයි. ගර්ල්ස් රූම් එක කිව්වොත් නිවැරදිනේ. එතන ලස්සනයි ඉතින් එතන පිරිසිදුයි. ඒක කියන්න ඕන අනිවාර්යෙන් පිරිසිදුයි. පිළිවෙලයි. පේනවත් නුලොගින් මේ බල්දිට හිටිය ගමනේ බොයිස් රූම්ස්. ඒගොල්ලෝ හිටිය රූම් එක හරි පිළිවෙලට හොඳට පහසුකම් හැමදේම තිබ්බා. කලින් පාර වැඩි හැබැයි ගොඩක් සීතලයි මේ පාර. කලින් නම් පාරට වඩා මොකද මේ පාර වැස්ස කිව්වා. ඒ වගේ කෑම කාමරයක් තිබුණ පොඩියට එවනම කුස්සියකුත් තිබ්බා. උයාගෙන ගන්න එහෙම මම පෙන්නන්න ඉස්සරහට. කුස්සියකුත් තියෙනවා උයාගෙන ගන්න මම දැන් අම්මලා හැමෝම කට්ටිය ඉව්වා. ඒ යාළුවෙක් කඩේකින් බඩු ගෙනල්ලා ඉව්වා. ඒතකොට මෙන්න මෙතන ඉන්න අපේ ජෝති යාළුවෙක් මට මෙයන් නමකුත් තිබ්බා. මම මතක නැහැ. මොකද නමක් දැම්ම මම මතක නැහැ. හරිම ෂෝක් බවුපෙක්. ඉතින් පිටින් මේ වොෂුම් එක පිරිසිදුයි හොඳට තිබ්බා. අපු ගාම් බලන්නවද හොට්ටෝඩ නැති වුණත් ඉවරයි. හොට්ටෝඩ වලින් ඒක හොදන්න බුස්ටා ගන්න හරි අමාරුයි. සීතලයි. උදේ පාන්දර මේ මූණ හොදන්නේ නැතුව මම මේ වීඩියෝ එක ගන්න කැමන්න පෙන්නන්නේ නැත්තේ මං. ඊට පස්සේ මේ එවින්දා පේනවාද වලට ඈත විඩායකක් තියෙනවා ලස්සන විඩායකක්. ඒක හදන ගමන්. ඒ කන්ද උඩට හදන ගමන් තියෙන්නේ. තියොම තමයි අපේ චූටි විඩායක. ඉතින් අපි මේක ප්ලෑන් කරලා ගොඩක් ප්ලෑන් කරලා ආපු ගමන් හදිසියෙට ප්ලෑන් කරලා ආවේ.
මුරලී ඉන්නවන්නේ නැහැ බෑ. වැඩි දවස් බඩුල්ලේ ගියා අපි. මේ ගොල්ලොන්ට සීතල හැදෙන්නේ මේ පෙරෝගෙන ඉන්නවා ඉතින්. පුරුදු නෑනේ ඉතින්. කොහොමද නේ පුරුදු නෑනේ. අපි ඉතින් මේ ඇවිල්ලා මේ දාඩිය දාගෙන වැඩ කරන්න ජනතාවනේ. එහෙම පුරුදු නෑ ඉතින්. දැන් ඉතින් මේ ඇවිත් ඉන්නේ දැන් දවසේ ගිරි පාක් කියන්නේ. කට්ටියන ඕනේ ගිරි පාක් කියන්නේ. ඉතින් ගිරි පාක් යන්න උනා. මොකද හෝටන් බ්ලේස් ඒවා යන්න බෑ. ඒගොල්ලන්ට යන්න බෑ කියන අම්මාට යන්න බෑ. අපිට යන්න පුළුවන් උඩ කිලෝමීටර් 8ක් විතර පයින් යන්න තියෙන. වාහනේ යන්න දෙන්නේ නැහැ. පයින් කැලෑව මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආවේ ගිරි පාක්කේට හින්දා. ගිරි පාක් එක කවුරුත් දන්නවා ඉතින් කවුරුත් එනම තැනක් ඉතින් නැවිතල් නෙනුවරදී ආවොත් අනිවාර්යෙන් එනවා ගිරි පාක්කේකට ඒන පොඩක් බලන්න අහස හරිම වෙහි බර කාලමුණියක් තියෙන්නේ වැස්ස ඇත්තම වැස්ස මේ ඉතින් අපි ඉතින් ඇවිද්දා කට්ටිය ඉතින් ඇවිද වීඩියෝ අතර ෆොටෝස් ගෙවුවා මම බ්ලොග් එකට අවශ්‍ය කැටි බෑඩි හොයාගත්තා ලස්සන හැබැයි දා ටිකක් ඔය මෙතන නම් මේ වහින්නේ හිටුව බෝට් සවාරිය තිබුණා වෙන ගියේ නැහැ ඉතිහාස සෙනග වැඩි. මොකද මොන්නේ මේ කොලේජේ ළමයි වගේ කවිල හිටිය සෑහෙන සෙනග. අඳුන් ගන්න අපිට කන්නවත් එතන හරි. කන්න ගියාම වුණ සෑහෙන සෙනග හිටියේ. ඒගොල්ලොම තමයි හිටියේ. ඒ හින්දා වැස්සත් එක්ක අපිට යන්න වුණා ඩග්ගල් බඩු වහින්න තියෙන නිසා නැත්නම් අපි තාටිකක් වෙලා ඉන්නවා. පොඩි වෙලාවේ හිටියේ යන්න වුණා. වැස්සත් එක නිසා බලන්න ඉතින් මලස්සනයිද? ඉතින් ඔන්න අපි ආවා බඩුල්ලට මෙතන මුතියංගන රජමහා විහාරේ. ඉතින් මුතියංගන රජමහා විහාරේ මං ආයේ මේ ෆස්ට් ටයිම්. කලින් ඇවිත් නැහැ. මම බඩුල්ලේ ඇවිත් නැහැ නුවරට ගියාට. අපි එනකොට හයියම වහිනා පේනවැතිනේ. වහිනා. ඇතරම එන ගමන්වත් බඩුල්ලේ එන ගමන්වත් වීඩියෝ එක ගන්න බැරි වුණා. මොකද හයියම වැස්ස. ගිරෙව්වා, කුණු වැහෙව්වා. ඒකින්ද වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. සහ පොඩ්ඩක් අර උළුව කරගෙන වගේ වමන යනවා වගේ මොකද හේර වංගු වැඩි පාරවල් වල අර හුරු නැති ගැටි තියෙනවනේ. එකපාරට ආවම එන්නේ හැමදාම එන එක හුරුයි. අර එකපාරට ආවම හුරු නැහැ. ඒ ගැටියත් එක්ක පන්සලට ඇවිල්ලා තමයි අපි වීඩියෝ එක බ්ලොග් එක පටන් ගත්තේ. ඉතින් මේ දැන් මුතියංගන විහාරෙත් වැන්දගෙන යන්න හදන්නේ. ආයෙමත් මම දැන් මේ හවස 6:00 5:00 විතරද. ඒත් පොඩ වැස්සක් තිබ්බා. ඉතින් අපි කට්ටිය යන්න පිටත් වුණා මුතියංගන බදුල්ලෙන් මුතියංගන හැරේ බැඳලා මම හිතන්නේ අද්දි ට්‍රේ වුණ සෑහෙන්න බෝරිමට යද්දි ඒ වගේම එතකොට අපි අනිවාර්යයෙන් මතක් කරන්නේ වෙයි ස්ට්‍රොබෙරියන්ස්. නුවරේදීව ස්ට්‍රොබෙරි ගන්න දෙන්නේ නැහැ. හැමෝම ඉතින් කාලා නේ. ඉතින් අපි යන ගමන් එතනම ඇල්ලේ පැත්තෙන් තමයි ගියේ. යරබේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද කළුවරයි. සෑහෙන කළුවර ඇල්ලේ පැත්තේ. යද්දී පේන්නේ නැහැ මුකුත් එහෙම. වනිතේ වරුසාව හරියටම තිබුණා. ඒක නිසා මුකුත් කරගන්න බැරි වුණා අපිට බැස්ස මේ පාර බාධාවක් වුණා. ඒ නිසා ඉතින් අපි ඊළඟ දවසේ ආවා. දැන් මේ යන්න හදන්නේ අපි ගෙදර. නෙමෙයි කොළඹ බලා යන්න හදන්නේ. ඊළඟ ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. එහෙනම් අපි ගියා බයි සොයි